ඔයාගේ එයා අපි කතා කරමුද චුට්ටක්? එයා නැති වුණොත් ඔයාට ජීවිතයක් නැහැ කියලා හිතනවද? එයා ගියොත් ඔයාට ඔයාවම නැති වෙයි කියලා බයයිද? එයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් ඔයාට බෑ වගේද? ඔහොම හිතලා විකල්පයකුත් නැති නිසා, අතහැරගන්න හයියකුත් නැති නිසා ඔයා ඔයාට රිදෙද්දිත් අල්ලන් ඉන්නවද? ඔයාව රිදවන, ඔයාට වද දෙන මිනිස්සුන්ව අතහැරගන්න බැරුව මොනවා කරන්නද කියලා කල්පනා කර කර විඳවන කෙනෙක්ද ඔයා? බය වෙන්න එපා. මුලින්ම ඔයා හිතන එක නවත්තන්න. දන්නවද? ඕනම දෙයක් අමාරු වෙන්නේ කරන්න පටන් ගන්නකම් විතරයි. මෙහෙම හිතන්නකෝ. එයා නැතුවත් ඉර පායනවා. එයා නැති වුණත් හුස්ම වැටෙනවා. එයා නැතුවත් ඔයා ජීවත් වෙනවා. හැබැයි රිදෙනවට බයේ වේදනාවන් අල්ලගෙන ඉන්න එපා. අතාරින්න. ඒ සැහැල්ලුව විඳින්න. රිදෙන බැඳීම් රිදෙනවට බයේ අල්ලන් ඉන්නවට වැඩිය අතාරින එක හරිම සනීපයි. වේදනාව తాවකාලික වුණාට එයින් ඔයාට ඉතිරි වෙන සනීපය ස්ථිරයි. විඳින්න ඒ සනීපය, විඳින්නේ නිදහස. සොබදහම විශ්වාස කරන්න. එයා ඔයාව ඉක්මනටම හේල් කරනවා. ගිහින් එන්නම්. good luck.